හෝ කොහෙද යන්නේ? ලෝකෙ වටේ අපි සංචාරය කරන ගමන් ඇලස්කාවේ පොඩ්ඩකට නතර වුණා ඔයාට පුංචි පණිවිඩයක් කියන්න. ඒ තමයි 2025 සාමාන්‍ය පෙළ විභාගයට වාඩි වෙලා 2027 දී උසස් පෙළ කරන්න බලාගෙන ඉන්න පුංචි දුවලා පුතාලට තමයි මම මේ පණිවිඩය ගෙනාවේ. ඔයා උසස් පෙළට කරන්න බලාපොරොත්තු වෙන ස්ට්‍රීම් එක ගැන මේ වෙනකොට හිත ඉන්න පුළුවන්. ඇත්තටම ඔයා උසස් පෙළට මොන විෂයෙන්ද වාඩි වෙන්නේ? ඔයා කලා කරත්, ටෙක් කරත් ඒකට ගැළපෙනම විෂය ජෝග්‍රෆි. ඇයි මම එහෙම කියන්නේ ආරම්භයේදීම? මොකද සමාජයේ සමහර කීප දෙනෙක් කතා වෙන්න පුළුවන් ආර්ට් කළොත් මලා තමයි කියලා. හැබැයි ඇත්තටම මේක එහෙමද? ඔයා දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න. විශේෂයෙන්ම දැන් අපි දන්න උසස් රැකියාවල නිරත වෙන ගොඩක් අය, නීතිඥවරු, ගණකාධිකාරිවරු, අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු, ඒ වගේම ආචාර්ය මහාචාර්යවරු, අධ්‍යාපන අධ්‍යක්ෂකවරු, අමාත්‍යාංශ ලේකම්වරු, ඒ වගේම ත්‍රිවිධ හමුදා නිලධාරීවරු, ඒ වගේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා රාජ්‍ය සහ පෞද්ගලිකාංශයේ ශාස්ත්‍රවල බොහෝමයක් නිරත වෙන්නේ උසස් පෙළට කලා විෂය ධාරාවන්ගෙන් වාඩි වුණ අය. එතකොට ඔයා තමයි මේ උසස් පෙළට කරන විෂයෙන් පස්සේ විශ්වවිද්‍යාල ජීවිතයේදී ඔයාගේ ඩිග්‍රී එකේ තියෙන ගුණාත්මක භාවය වැඩි කරගත යුත්තේ. දැන් මොරටුව විශ්වවිද්‍යාලය කිව්වහම අපිට මතක් වෙන්නේ ඒක ඉංජිනේරු ෆැකල්ටි එක කියලා. ඒ වගේම ගම්පහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය කිව්වහම අපිට මතක් වෙන්නේ ඒක මෙඩිකල් ෆැකල්ටි එකක් වගේ. හැබැයි මොරටුව විශ්වවිද්‍යාලයට ඔයාට යන්න පුළුවන් වාස්තු විද්‍යාව, භූමි නිර්මාණ වේදය, විලාසිතා නිර්මාණ වේදය වගේ පාඨමාලා කරන් ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයට අමතරව ඔයාට GIS කරන්න පුළුවන්, ආගන්තුක සත්කාර කළමනාකරණය කරන්න පුළුවන්, මානව සම්පත් කළමනාකරණය කරන්න පුළුවන්, ගම්පහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ඔයාට යෝග හා පාරමනෝ විද්‍යාව ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ විෂයමාලා පාඨමාලා 36කටත් වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා විශ්වවිද්‍යාල 19. ඉතින් නොපමාව සම්බන්ධ වෙන්න අපි ඔයාව ලෝකේ වටේ එකගෙන යනවා. ලංකාවේ හෝටන් තැන්නේ නකල්ස් කඳුවල ඉඳලා රුසියාවේ ස්ටෙප්ස් තෘණභූමිවල නිල් පාට තෘණ පාගනකම්, ඒ වගේම යුරෝපයේ ස්විට්සර්ලන්තයේ වගේ රටක ලස්සන රටක අපි ඇවිදින ගමන් ඇලස්කාවේ, ඒ වගේම ඇන්ටාර්ක්ටිකාවේ පෙන්ගුයින්ස්ලා බලන්නත් අපි යනවා. ඒ විතරක් නෙවෙයි ජපානයේ ෆූජියාමා කිනිකන්ද බලන්න යන ගමන් සකුරා මල් වලින් හැඩවෙච්ච ලස්සන පාරවල් දිගේ ඔයාව අවුරුදු දෙක පුරාවට අපි මේ මහ පොළවේ තියෙන ඇත්ත විෂයක් අපි ඉගෙන ගන්නවා ලස්සනට. එහෙනම් භෞතිකව අපි පහත ආයතනවල පන්ති පැවැත්වෙනවා. ඒ වගේම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකෙන් අපි පන්ති ආරම්භ කරනවා. එහෙනම් ඉෂාර විජේසූරිය YouTube channel එකට ගිහිල්ලා බලන්න අපි වැඩි විස්තර දාලා තිනවා. ඒ වගේම මෙන්න මේ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. 075 203 3981. එහෙනම් මන්දාකිණියම ඇහැරවන ජෝග්‍රෆි පන්තියත් එක්ක එකතු වෙන්න මම ඔයාව උඩම තැනට එක්කගෙන යනවා. එහෙනම් අපි පන්තියේදී හම්බෙමු. හැමෝටම තෙරුවන් සරණයි.